ඔයාලා හිතනවා ඇති මම මේ කොහෙටද අද ඇවිත් ඉන්නේ කියලා. ඇත්තටම ලස්සන පරිසරයක් නේද මගේ පසුබිමෙන් පේන්නේ. ඇත්තටම මම මේ ඇවිත් ඉන්නේ මොරටුව පිළියන්දල වැවල ප්‍රදේශයේ මොරටුව විශ්වවිද්‍යාලයට ආසන්නවම තියෙන අතිශයින් ලස්සන පරිසරයකට. ඇත්තම කියනව නම් මෙතනට ඇතුල් වෙද්දිම හිතට දැනෙන්නේ පුදුමාකාර අමුතුම සංසුන්කමක්. ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයට වෙනස් අරුතක් දුන්නු ජෙප්‍රි බවා වෙන විශේෂ පුද්ගලයන් එකතු වෙලා තමයි ඉතාමත් ආකර්ශනීය ලෙස මේ තැන නිර්මාණය කරලා තියෙන්නේ. මමත් ඇත්තටම වැඩසටහනකට සම්බන්ධ වෙන්න ආපු වෙලාවේ තමයි මේ පරිසරයේ තියෙන අපූර්වත්වය දැක්කේ. ඉතින් මම හිතුවා ඒක ඔයත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. බොල්කොට වැව අද්දර අක්කර 13ක් පුරාවටම ඉදි කරලා තියෙන මේ අපූර්ව නිර්මාණය අපේ හිත නතර වෙන තැනක්. කාර්යබහුල ජීවිතයේ අපිට චුට්ටක් විඩාව නිවා ගන්න, අපේ ජීවිතය ගැන චුට්ටක් හිතන්න මෙතන අපිට ඇත්තටම කියලා දෙනවා. මේ පරිශ්‍රයේ තුල තියෙන ගොඩනැගිලි තුලට ගමන් කරන්න පුළුවන් වෙන විදිහට ජෙප්‍රි බවා මහත්මයාගේ අදහසක් අනුව නිර්මාණය වුණු උමගක් තමයි මේ තියෙන්නේ. ජෙප්‍රි බවා මහත්මයාගේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය දන්න විදේශිකින් පවා මේ ස්ථානයට එනවා මේක බලන්න. විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය දැන් මේ ස්ථානයට ලැබෙමින් පවතිනවා. ඇත්තටම අපි සාමාන්‍යයෙන් නිෂ්කලංක පරිසරයක නවාතැන් ගන්න නගරයට ගොඩක් ඈතින් දුර තියෙන තැන්වලට යනවනේ. නමුත් කොළඹ ඉඳන් කිලෝමීටර් 20ක් වගේ දුරින් නිෂ්කලංක පරිසරයේම ස්වභාවික සුන්දරත්වය විඳින ගමන් ඔයාගේ දරුවන්ට ජීවිතය ගැන කියලා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා නේද? දවසේ වැඩසටහන්, දේවාසික වැඩසටහන් විදිහට නායකත්ව කුසලතා ගොඩනගන ජීවිත අධ්‍යයන වැඩසටහන් රැසක් මේ ස්ථානයේ පවත්වනු ලබනවා. පාසල් ළමුන්ට විතරක් නෙවෙයි රජයේ සහ පෞද්ගලිකාංශයේ ආයතනික වශයෙන් පවත්වනු ලබන වැඩසටහන් සඳහාද මේ ස්ථානයේ යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පරිසරයේ තියෙන සුන්දරත්වය නිසාම ඇතැම් රූපවාහිනී ටෙලිනාට්‍ය වලටත් මේ ස්ථානය යොදාගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. ඇත්තටම මොකද්ද මේ තැන? මේ තැනට කියන නම මොකද්ද? අපි කොහොමද මෙතනට එන්නේ කියලා ඔයාට හරියටම දැනගන්න ඕනේ නිසා මම මෙහි පාලනාධිකාරී කෙනෙක්ව සම්බන්ධ කරගත්ත ඔයාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. මෙතනට කියන්නේ සුබෝධී කියලා. සුබෝධී කියන එකේ තේරුම තමයි ස්වයං අවබෝධය ලබා ගන්න තැන. 1981 වර්ෂයේදී මර්වින් ෆර්නෑන්ඩෝ කියන පියතුමන් තමයි මෙම ස්ථානයේ පිහිටුවේ. එතුමත් එක්ක ඒ කාලේ එකතු වුණා ලංකාවේ ප්‍රකට විද්‍යාඥයෙක් වුණු ආතර් සී ක්‍රාක් මැතිතුමා. ඒ වගේම අනිත් පැත්තෙන් එවකට අදත් ලෝකයේ පිළිගන්න වාස්තු විද්‍යාඥයෙක් වෙන ජෙෆ්රි බාවා මැතිතුමන්. එතුමන්ලා දෙන්නගේ එකතුවෙන් මර්වින් ෆර්නෑන්ඩෝ පියතුමා මේ ලස්සන ස්ථානය ආරම්භ කරන්නේ ලංකාවේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන්. මර්වින් ෆර්නෑන්ඩෝ පියතුමන්ට තිබුණේ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ උපාධියක්. ඒක නිසා එතුමා මෙම ස්ථානයේ පළමුවෙන්ම ආරම්භ කරන්නේ නවීන තාක්ෂණය ලංකාවේ එතරම් බහුලව තිබුණ නැති යුගයක ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් උසස් අධ්‍යාපනයේ හමාර කළ ශිෂ්‍යයන් බොහෝ දෙනෙක් එතුමන් එක්ක එකතු වෙලා තාක්ෂණය පිළිබඳව දැන කියා ගන්නවා. අදටත් මෙම ස්ථානයෙන් විසිරීලා ගිය බොහෝ දෙනෙක් ලංකාවේ විශ්වවිද්‍යාලවල උගන්වනවා. නාසා ආයතනයේ බොහෝ දෙනෙක් අද මෙම ස්ථානයෙන් විසිරීලා ගිය අය ලංකාව මව්බිම කරගත් අය එම ස්ථානවල සේවය කරනවා. ඒ වගේම තමයි එතනින් නොනැවති මර්වින් ෆර්නෑන්ඩෝ පියතුමන් සමාජ විද්‍යාව පිළිබඳ වැඩිදුරට හදාරනවා. මනෝවිද්‍යාව පිළිබඳ වැඩිදුරට හදාරනවා. ඒ හරහා ලංකාවේ Tamanගේ ජීවිතයට හරියට මාර්ගයක් හොයාගන්න බැරුව අතරමං වුණු තරුණ පරපුරට මනෝවිද්‍යාත්මක පැත්තෙන් සහයෝගය දක්වන ස්ථානයක් බවට එතුමා මේ සුබෝධි ආයතනය පත් කරනවා. අද එතුමන් කරපු මේ මෙහෙවර ඉදිරියට ගෙන යමින් වර්තමාන අප අධ්‍යක්ෂක ගරු ලෝරන්ස් රාමනායක පියතුමන් නායකත්ව වැඩමුළු හරහා විශේෂයෙන් අපේ පාසල් දරුවන්ට
ඒ වගේම පෞද්ගලික ආයතන සහ රජයේ ආයතනවල නිලධාරීන්ට මෙම ස්ථානය ඔවුන්ගේ ජීවිතය ගොඩනංවන ඔවුන්ගේ ආයතනවල ප්‍රවර්ධනය ඇති කරන ස්ථානයක් බවට අද මෙය පත් කරලා තිබෙනවා. 300කට ආසන්න පිරිසකට ඉඳගන්නට පුළුවන් පහසුකම් තියෙන රඟහලක් අප සතුව තියෙනවා. 120 දෙනෙකුට පමණ ප්‍රමාණවත් පරිදි නැවතුම් පහසුකම් ලබා දෙන්නට කාමර පහසුකම් අපිට ලබා දීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම අප සතුව තියෙනවා බොහොම ලස්සන ක්‍රීඩාංගණයක් ආයතනවලට අයට සහ දරුවන්ට තමන්ගේ විවිධ උත්සව පැවැත්වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මෙම ස්ථානයට අපගේ Facebook account එක තියෙනවා. සුබෝධි ඉන්ට්‍රගල් එඩියුකේෂන් අපගේ වෙබ්සයිට් එකට ගියහම අපගේ දුරකථන අංක එහි යොදලා තිබෙනවා. ඔබට පුළුවන් ඒ හරහා අපිව සම්බන්ධ කරගන්නට. ඉතින් ඔබටත් පුළුවන් කිසිදු ආගම් භේදයකින් කිසිදු ජාති භේදයකින් තොරව තමන්ගේ ජීවිතය හොයාගන්නට මෙම ස්ථානයට එන්න. ඔබ මොන පාසලක වුණත් ඔබ මුස්ලිම් පාසලක දරුවෙක්, හින්දු පාසලක දරුවෙක්, ඔබ කතෝලික පාසලක දරුවෙක්, ජාත්‍යන්තර පාසලක දරුවෙක් හෝ වේවා ඔබට හැකියාව තිබෙනවා ඔබ හොයන ජීවිතය මේ සුබෝධි ආයතනය තුලින් හොයාගන්නට. අප මෙහි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කිසිදු ආකාරයක ආගම් භේදයකින් තොරවයි. එම නිසා ලංකාවට වර්තමානයේ අවශ්‍ය කරන ඉතා යහපත් මිත්‍රශීලී සමාජයක් ගොඩනගන්නට මේ පරිසරය ඉමහත් ඉතුහලක් වන විත්තිය අපි උට මතක් කරන්න කැමතියි. ඉතින් ඔයත් වෙලාවක් හොයාගෙන සුබෝධියට යන්න. ඒ වෙනස අත්විඳින්න. ඔයාට ජීවිතේ වෙනස් විදිහකට දකින්න ඒ අත්දැකීම අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි.